හයි ගුඩ් මෝනිින් කොමද ඉතින් හෙට විභාග තියදී අද මොකක්ද වෙන්නේ අද පොඩ්ඩක් අර පපුන් ටිටික් ගහන නැති නේද බයවෙන්න එපා මොකද හේතුව තමයි ලෝකයේ එක්සෑමක ලියන එකම කෙනා ඔයා නෙමෙයි එනිසා හොඳට මතක තියාගන්න ඕන දේ තමයි අපි දැන් මේ වෙනකොට ලෑස්ති වෙලා ඉන්න විදියට මොකක් කරන්න ඕනද ඉන්න විදිය ඔයා දැන් මම බයයි එහෙම කියලා බොරු ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව ඉන්න විදිය ගැන හොඳ කොන්ෆිඩන්ස් එකක් තියාගන්න ඕන. හොඳ කොන්ෆිඩන්ස් එකක්. මොකද ඔයාට පුළුවන් වෙන විදියට මේ වෙද්දි මහන්සි වෙලා ඉවරයි. මේ වෙද්දි ඔයාට පුළුවන් ඇටෙන්ෂන් එක දාලා ඔයා විභාගයට දෙන්න ඕන සූදානම දීලා ඉවරයි. දෙන්න බැරි වුණා නම් ඔයා අද දවසෙත් දෙන්න. මොකද හෙට විභාගෙ තියෙන්නේ. දැන් ඔයා ලෑස්ති කරගන්න ඔයාගේ ටූල්ස් ටික ලෑස්ති කරගන්න. මොන ටූල්ස්ද? ඔයා එක්සෑම් එකට ලියන්න ඕන ටූල්ස් ටික ලෑස්ති කරගන්න. ඒ ගමන්ම ඔයාට විභාගයට ඕන ඇඩ්මිෂන් එක පෑන් පැන්සල් මේ ඔක්කොම ටික පැක් කරගන්න දැම්මම. ඉතින් හෙටට තියෙන්නේ අද රැයට පැක් කරාම හරි. අද රැයට පැක් කරාම හරි. හැබැයි කලබලේ හින්දා මොනවා හරි මිස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔක්කොම ලෑස්ති කරගන්න මේ දැම්මම ලෑස්ති කරලා පැත්තකින් තියන්න. හරිද? මතක ඇතුව එලාම් එකක් තියාගන්න. හෙට ලෑස්ති වෙන වෙලාවක් තියාගන්න. ඒ වගේම ඒ ඔක්කොම කරාට පස්සේ ඇඳුමත් ඔක්කොම ලෑස්ති කරලා යන විදියත් ලෑස්ති කරලා සාල්ලි මිල මුදල් ඔක්කොම ලෑස්ති කරලා ඉවර වෙලා ඔයාගේ මනසට විනාඩි 15ක්වත් හොඳ රිලැක්ස් එකක් දෙන්න. ඔයා රිලැක්ස් එකක් දීලා ඔයා හිතන්න ඔයා හෙට එක්සෑම් එක ගිහිලා කොහොමද ලියන්නේ? ඊගාවට ඔයා හිතන්න ඔයා අතීතයේ ඉඳලා මේ වෙනකොට ආපු දුර. ඉතින් මෙච්චර දුරක් ආපු ඔයාට මේක කරගන්න බැරි නෑ. අල්ලපු රටේ ඉන්න මේ රටේ ඉන්න අහල පහල ඉන්න කට්ටිය දිහා බලලා ඔයාගේ ජීවිතේ හැඩගස් ගන්න අවශ්‍ය නැහැ. මොකද ඔයා මේ වෙනකොටත් යම් ගමනක් ආපු කෙනෙක්. ඉතින් ඒ දුර ආපු ඔයාට මේක කරන්න බැරි නෑ. මේක ඔයාට අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒ නිසා ඔයා බය වෙන්න එපා. මොන එක්සෑම් එක තිබ්බත් ඔයා සූදානම් නම් ඔයාට මේක කරන්න පුළුවන්. අනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම මේකට සූදානම් නැහැනේ වැඩිය. ඉතින් සූදානම් නැත්තම් මේ අද දවසේ හරි සූදානම් වෙන්න. අද සූදානම් වෙලා හෙට ලියන්න පුළුවන්ද? එහෙම කරන්න ටිකක් අමාරුයි. හැබැයි ඔයාට උනන්දුව තියෙනවා නම් අන්තිම මොහොත වෙනකන් ඔයා මේක බලා ගන්න. ඔයාට බැරි නෑ. ලෝකෙ මිනිස්සු දිනලා තියෙනවා. අතපය නැති මිනිස්සු ඉන්නවා. ජීවිතේ අමාරුකම් තියෙන මිනිස්සු ඉන්නවා ඔයාට වැඩිය. ඔයාට මට වැඩිය ජීවිතේ අපහසුතාව තියෙන මිනිස්සු දින්නා නම් ඇයි ඔයාට මට දිනන්න බැරි? හිතන්න. ඔයාට දිනන්න පුළුවන්. මම පුංචි කතාවක් කියන්නම්. ඒක ගැහණු ළමයෙක් ඉන්නවා. ඒ ගැහණු ළමයාට විභාගේ ඔන්න මෙන්න තියලා උසස් පෙළ විභාගේ ලයිට් නැති වෙනවා එයාලගේ ගෙදර. දැන් යා මොකක් කරයිද? දැන් හොඳම ස්ට්‍රෙස් එක. විභාගේ දිනන්න ඕන. හැබැයි පාඩම් කරන්න විදියක් නැහැ. උදේ ඉඳලා ඉස්කෝලේ හවසට පන්ති පාඩම් කරන්න විදියක් නැහැ. එයා මොකක් කරන්නේ නැතිද? එයා ලාම්පුවෙන් පාඩම් කරනවා. එයා පහනෙන් පාඩම් කරනවා. එයා විභාගෙ ලියනවා. ලියන්න යනකොට එයාට පුඩි බයක් ඇති වෙනවා. ඉස්කෝලේ කිට්ටු වෙනකොට එයාට හිතෙනවා මම මේකෙන් ෆේල් වෙයිද? මොකද මෙයාට නීඩ් එක තියෙනවා මේක පාස් වෙන්න. හැබැයි මෙයාට බයක් ඇති වෙනවා. මේක කරගන්න පුළුවන් වෙයිද? එයාව මොටිවේෂන් කරගන්නවා. එයාගේ ටීචර් කෙනෙක් කියනවා මෙහෙම. පුතේ ටූල්ස් ගොඩක් තියෙන කෙනා නෙමෙයි දිනන්නේ. තියෙන ටූල්ස් හරියට පාවිච්චි කරන කෙනා. අන්න ඒ නිසා එයා හිතනවා මම දන්න ශිල්ප කලාව හරි අපේ භාෂාවෙන් කිව්වොත් මම දන්න ගැටේ ගහලා මේක දිනනවා කියලා. එයා දිනනවා. එයා දන්න පොඩි කාලේ ඉඳලා එයා ඉගෙනගත්තු හැම දෙයක්ම අර ප්‍රශ්න වලට ගලපමින් එයා මේ එක්සෑම් එක ලියනවා. එයා මේ එක්සෑම් එක ලියලා එයා හොඳට පාස් වෙනවා. මතක තියාගන්න. එයා හිතුවා නම් එයා ඒක ලියන්නේ නැහැ. එයාට සූදානම් වෙන්න බැරි වුණා කියලා. එයාට මේ ගමන යන්න බෑ. මතක තියාගන්න. ඔයාට මට නැති ප්‍රශ්න මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට තියෙනවා. ප්‍රශ්න කියලා හිත හදාගත්තොත් එහෙනම් ඉතින් මේ ලෝකේ ප්‍රශ්න නැති මිනිස්සු නෑනේ නේද? ප්‍රශ්න කියලා ඔළුව නරක් කරගත්තොත් අපිට යන්න ගමනක් නෑ. ඒ නිසා මතක තියාගන්න. ඔයා එකතු කරගත්තු දැනුම හෙට විභාගෙට ගිහිල්ලා ලස්සනට ලියන්න. ඔයාට මේක කරන්න පුළුවන්. බැරි නෑ. මෙච්චර දුරක් ආපු ඔයාට මේ හෙට තියෙන විභාගේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයා මේක
හොඳට බලාගත්තු ටික බලාගෙන ගිහිල්ලා ඔයා දන්න දැනුමින් ඔයාට ලියන්න පුළුවන් උපරිමයෙන් ඔයා ලියලා එන්න. හරියටම වෙලාව කළමනාකරණය කරගෙන ලේසිම ප්‍රශ්න තෝරගෙන හරියටම අංක ටික දාලා විභාගංක හරියටම දාලා කලබල වෙලා අනාගන්නේ නැතුව ලස්සනට මේ වැඩේ කරලා එන්න. ඔයාට මේක පුළුවන්. මෙච්චර දුරක් ආපු ඔයාට මේක බැරි වෙන්නේ නැහැ. ඔයාට මේක පුළුවන්. All the best.